අපි ගියසරේ වීඩියෝෙන් කතා කර ඇන්ටි ඒජිං ගැන. ඇන්ටි ඒජිං කියන්නේ ඇතරම ඇන්ටි කියන්නේ අනිත් පැත්තට යන එක. ඉතින් රිවර්ස් වෙනවාගේ. ඉතින් ඔපොසිට් කියන එක. ඒජිං කියන්නේ අපි කොහොමද වයසට යන්නේ එකනේ. ඒක අඩු කිරීමක් සහ පෙනුම වෙනස් කිරීමක්. ඉතින් ඒ වීඩියෝ එකේ අපිව සීරීස් එකක් ගේනවා කියලා. ඇත්තටම වීඩියෝස් 3-4කින් සමානට 5ක් ඉදන්න ගොඩක් වෙලා බලන්න 4 ඉවර කරන්න. මේ වීඩියෝ සීරීස් එකම හරියට බලන්න සහ ඔයා මේකට වෙනම පොතක් ගත්තොත් වටිනවා. ඒ පොත අරගෙන ලියාගන්න. ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් ඒකේ ගත්ත දේවල් මොනවද ඒ ටික ලියාගන්න. ඊට පස්සේ එතනින් එහාට මේ යන දේවල් ගොඩාක් වැදගත් වෙයි ඔයාගේ මුළු ජීවිතේටම. අපි හිතනවා අපි ලස්සනට මූණ ලස්සනට තියාගෙන ඉන්න එක තමයි අපේ ලස්සන පෙනුම ඒකම අපේ වයසට යන්න නැතිකම කියන්නේ. එතනින් එහාට ගිය දෙයක් තියෙනවා. ඇත්තටම අපේ ඒජ් වර්ග දෙකකට අපි කැටගරයිස් කරනවා. ඒක සයන්ස් පැත්තෙන් ආපු දෙයක්. බයොලොජිකල් ඒජ්, ක්‍රොනොලොජිකල් ඒජ්. බයොලොජිකල් ඒජ් and chronological ඒජ් එක දෙකක්. දැන් ගොඩක් අය ඉන්නේ ඇත්තටම chronological age එක ගැන හිතලා මොකද්ද මේ chronological age කියන්නේ? chronological age කියන්නේ වා ඉපදිච්ච දවසේ ඉඳලා වා ඉපදුනේ වෙලාව ඒ කියන්නේ අපි හිතමු යම්කිසි දවසක යම්කිසි වෙලාවක. එතන ඉඳලා ඔයා දැන් වෙනකම් තියෙන වයස. ඒ කියන්නේ ඉලක්කම් දවස් ගාන, දින ගාන, අවුරුදු ගාන ඉලක්කම්. හැබැයි මේක ෆික්ස් එකක්. හරි. එතකොට මේකේ ෆික්ස් එකේ ජීවිතය හැම දෙයක්ම යන විදිහට නෙමේ අපි ගණන් ගන්න වාගේ ඇඟ ගිය විදිහ. ලයිෆ් ස්ටයිල් එක නෙමේ ඇඟ නෝමල් යන විදිහ. ඒකේ කන්ටෙන්ට්ස් තුනක් තියෙනවා. මේකේ පළවෙනි එක තමයි අර මං කියපු එක. ඒ කියන්නේ වා ඉපදිච්ච දවසේ ඉඳලා දින ගාන. දෙවෙනි එක තමයි වාගේ ලයිෆ් ස්ටයිල් එක සාමාන්‍ය නෝමල් යන විදිහ. තුන්වෙනි එක තමයි අපි ෆික්ස් වෙලා තියෙනවා යම්කිසි වෙලාවකට. ඒ කියන්නේ ඇඟ සම්පූර්ණ ෆික්ස් විදිහට වැඩ කරන විදිහ. ඉතින් ඒක ගැන ඉස්සර හිතන්න එපා. මේක අපිට වැදගත් වෙන්නේ බයොලොජිකල් ඒජ් එක. බයොලොජිකල් ඒජ් එක ගැන කතා කරද්දී ලෝකේ විශේෂයෙන්ම ලංකාවේ වුණත් ගොඩක් කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ වයස 60යි. හැබැයි බයොලොජිකල් ඒජ් එක ටෙස්ට් කරලා බැලුවට පස්සේ ඒක 30යි. සමහර අය ඉන්නවා වයස 50යි. බයොලොජිකල් ඒජ් එක 50ක් අඩුයි. ඒ කියන්නේ 25යි. ඇත්තටම තරුණ වීම කියන්නේ ඒක නැත්නම් මම දැක්ක ගියසරේ වීඩියෝ වල දානවා සුදුද රතුද මූණ ලස්සන තියෙන ඒවත් වැදගත්. හැබැයි පාට එච්චර වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒෂියන් කට්ටිය විශේෂයෙන්ම සවුත් ඒෂියන් කට්ටිය ලස්සන ස්කින් එකක් තියෙනවා. ඒ ස්කින් එක යනවා. ඒක මතක තියාගන්න අපි ඒෂියන්ස් සවුත් ඒෂියන්ස් හැටියට විශේෂයෙන්ම ඒෂියන්ස් හැටියට ගත්තාම යුරෝපියන්ස්ලට වැඩිය අපි වයසට යන එක අඩුයි. මොකද එතන තියෙන ඒගොල්ලන්ගේ සීතලයි ඒකත් එක්ක හැම රැලි වැටීම් මේ වගේ ගොඩක් දේවල් වෙනවා. ගොඩක් දේවල්. ඇත්තටම ඒෂියන්ස්ලා ඒ අතින් වාසනාවන්තයි. යුරෝපියන්ස්ට බලන්න අවුරුදු 40 යද්දි යුරෝපියන්ස්ලා සහ ශ්‍රී ලාංකික අවුරුදු 40 යද්දි කොහොමද හොඳ නිරෝගී වෙන්නේ? අරගොල්ලෝ ගොඩක් රැලි වෙනවා ඇඟ. මූණ රැලි වෙනවා. එතන අපිට chance එකක් තියෙනවා ඒකනට වැඩිය ලස්සනට ඉන්න. ඇයි අපි ඒක ගැන හිතන්නේ නැත්තේ? පුළුවන් නම් මේවා ලියා ගන්න. අපි මේ කඩාගෙන යද්දි අපි කොටස් 5කට ගේනවා. බයොලොජිකල් ඒජ් එක. කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන්. පුරුදු හදා ගන්න සහ වෙනස් කරන්න පුළුවන් අපිට තරුණ වෙන්න පුළුවන්. මේ කොටස් 5කට යන. හොඳට අහගන්න මේ කොටස් 5 මොකක්ද කියන්නේ. පළවෙනි එක අපේ ඩයට්. අපි කියන නියුට්‍රිෂන් කියලා කියන්නේ අපේ ආහාර. දෙක මූව්මන්ට්ස් නැත්නම් එක්සර්සයිස් අනිවාර්යයි. කොහොමද එක්සර්සයිස් කරන්නේ සහ මූව් වෙන්නේ කොහොමද? තුන නිින්ද ස්ලීප්. අපි කියන ක්වොලිටි ස්ලීප් එකක් කියලා. කොහොමද හරි නිින්දක් ගන්න? ඒකේ තියෙන වැදගත්කම අපි පල්ලේ හරි වෙනම කතා කරමු. මේ ඔක්කොම වෙනම කතා කරමු. හතරවෙනි එක ආතතිය. එහෙම නැත්නම් ස්ට්‍රෙස්. ස්ට්‍රෙස් කොච්චර එනවද? ඒ ස්ට්‍රෙස් කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? මොකද ස්ට්‍රෙස් ආපුවම වයසට යන එක නවත්තන්න බෑ. මොන විදියකින්වත් ඒක ගැනත් අපි ගැඹුරව යටදී කතා කරමු. පහ අපේ ජාන ජෙනටික්ස්. ඇත්තටම කිව්වොත් ජෙනටික්ස් වලින් බලපාන රීසර්ච් වලින් හොයාගෙන තියෙනවා 25%යි. ඉතුරු ටිකට වෙන දෙයක් කියනවා. මේක හරි ලස්සන දෙයක්. හොඳට අහගන්න. මේකට වචනයක් තියෙනවා එපිජෙනටික්ස් කියලා. එපිජෙනටික්ස්. අරක ජෙනටික්ස්. ජෙනටික්ස් වලින් අපේ ඇඟ තීරණය වෙන්නේ 25% වල උඩරිම. ඉතුරු 75%ම එපිජෙනටික්ස්. ඇත්තටම මේ එපිජෙනටික්ස් ගැන රීසර්ච් එකක් කරලා තියෙනවා ඩොක්ටර් කෙනෙක්, ලේඩි ඩොක්ටර් කෙනෙක්. එයා තමයි මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණේ. මේ ඇන්ටි ඒජින් ගැන මුළු ලෝකෙම ප්‍රසිද්ධ වුණේ කෙනා තමයි එයා. එයාගේ නම ඩොක්ටර් ලුසියා එරෝනිකා. ඩොක්ටර් ලුසියා එරෝනිකා උඩ ෆොටෝ එකක් දාලා ඇති. පුළුවන් නම් එයාගේ වීඩියෝස් බලන්න. නැත්නම් අපි කියලා දෙනවා. ඒකට සිංහල භාෂාවෙන් යන විදිහ. එයා තමයි ඇන්ටි ඒජින් ගැන හරියටම කරේ. එපිජෙනටික්ස් ගැනත් හරියටම රිසර්ච් කරේ එයා තමයි. මෙයා මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. ඉතින් මෙයා කියන දෙයක් තමයි අපි තරුණ වෙනවා කියන්නේ. අපේ ස්කින් එක විතරක් නෙමෙයි. එයා කියනවා අපි තරුණ වෙනවා කියන්නේ විශේෂයෙන්ම පළවෙනි දේ අපේ මසල්ස් වල ස්ට්‍රෙන්ත් එක. අපේ මසල්ස් වල ශක්තිය කොච්චරක් තියෙනවද කියන්නේ. මොකද මසල්ස් දුර්වල වුණොත් අපේ ඇට අනිවාර්යෙන් බෝන්ස් දුර්වල වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒතකොට බෝන්ස් දුර්වල වුණොත් කොහොමවත් වයසට යනවා. ඉතින්
බෝන් ඩෙන්සිටිය එක මසල් ස්ට්‍රෙන්ත් එක මසල් එන්ඩියරන්ස් ඒව ගැන ගොඩක් එයා කතා කරනවා. ඒකම එයා කතා කරන ඇඟ ඇතුලේ ලිවර් කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ. ලිවර් එක සාමාන්‍යයෙන් ගොඩක් වයසට ගිහිල්ලා නැත්තම් ලිවර් එක හොඳට තියෙනවද? ලිවර් එකේ ෆැට් තියෙනවද නැද්ද? ඒකම එයා කතා කරන අග්න්‍යාශය ගැන. මොකද අග්න්‍යාශය හරියට තිබුණා. පැන්ක්‍රියස් හරියට තිබුණොත් තමයි ඉන්සුලින් ක්‍රියාකාරීත්වය හරියට කරන්නේ. ඉන්සුලින් වලින් ලොකු බලපෑමක් කරනවා අපේ මහත් වීමට. සහ අපේ ඔයගොල්ලෝ දන්නවා එක්සස් ග්ලූකෝස් තැන්පත් කරන්නේ ෆැට් හැටියට ඉන්සුලින්. ඒතර ඉන්සුලින් ක්‍රියාකාරීත්වය අඩු වුණොත් අනිවාර්යයෙන්ම ලෙඩ ගොඩක් ඩයබටිකුත් වෙන හැම දෙයක්ම වෙනවා. හරියට ඉන්සුලින් ක්‍රියාකාරීත්වය දාන්න නම් අපේ මේ අග්න්‍යාශය පැන්ක්‍රියස් හරියට තරනවා තියෙනවා. ඊළඟට බ්‍රේන් එක, බ්‍රේන් ෆන්ක්ෂන් එක. බ්‍රේන් ෆන්ක්ෂන් එක කොහොමද තියෙන්නේ? මොකද බ්‍රේන් ෆන්ක්ෂන් එකේ මොලේ සෛල ගොඩක් තියෙනවා. ඒකම නියුරෝන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේවා හරියට වැඩ කරනවා. මෙයා මේන්ලි ටිකක් ගන්න කිඩ්නි. කිඩ්නි කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ? ඒක කොහොමද වැඩ කරන්නේ කියන එක. එදා අපි වීඩියෝ එකේ කතා කරාම ගොඩක් අය අපිට කමෙන්ට්ස් කරලා තිබුණා. ඇත්තටම ගොඩක්ම ස්තුතියි. ලොකු කමෙන්ට්ස් ටිකක් ඇවිල්ලා තිබුණා. හරිම ලස්සන කමෙන්ට්ස්. හරිම වටිනවා. ඒ කියන්නේ ඕගොල්ලන් ගොඩක් මහන්සි වෙනවා සහ ඕගොල්ලෝ හොයනවා ජීවිතේ ලස්සනට ගෙනියන්න. හරිම වටිනවා. ඒ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා තිබුණා ගොඩක් කට්ටිය. ඒ වීඩියෝ එකට ආපු කමෙන්ට්ස් හරිම ආදරණීයයි. හරිම ලස්සනයි. ඉතින් ගොඩක් ස්තුතියි ඕගොල්ලන්ට. ඒකම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒකම මම මතක් කරන්න. ඊයේ මට එක්කෙනෙක් කතා කරා කටුනායක ඉන්නේ කියලා. මට එයාගේ බිස්නස් එක ගැන කියන්න බෑ. එයා මොකද කටුනායක ලොකු බිස්නස්මන් කෙනෙක්. එයාගේ නමත් එක්ක එයා කිව්වා මම අහවලා. ඒකම එයා කියපු දෙයක් තමයි මම හම්බෙන් මම කොළඹ ඉඳලා අද බඩුවයක් ගෙන්න කොළඹ ගිහිල්ලා මගේ වාහනේ ඉස්සරහින් එද්දී මම නිකන් YouTube එකක් දාගත්තා. මම ගොඩක් අට පොසිටිව් දේවල් බලනවා. මම YouTube එක කලෙක්ට් කරපු ගමන්ම එකපාරටම උඩට ආවේ ඔබතුමාගේ වීඩියෝ එකක්. මම ඇත්තටම ඉස්සල්ලාම කරේ වාහනේ යන ගම ඒක සබ්ස්ක්‍රයිබ් කරා සහ වාහනේ පැත්තට නවත්තලා මම මේ වීඩියෝ එක ඇහුවා. ඉවර වෙනකන් ඇහුවා. පස්සේ බලන ඔබතුමාගේ වීඩියෝස් ගොඩක් දැක්කා. මට හරි සතුටුයි ඔබතුමා මේ කියලා දෙන දේවල්. මොකද මමත් ඒ වගේ කෙනෙක්. මම ඔයා කොයි වගේද කිව්වා. මට අවුරුදු 35 දී ඩයබටික් හැදුනා. 250 300ට ඉහළ ගියා ග්ලූකෝස් ලෙවල්, සීනි ලෙවල්. ඇත්තටම මම වයිෆ්ට කිව්වෙත් නෑ කමක් නෑ මම හිතනවා මේක මෙයා බලාගෙන ඇති කියන එක. වාගේ නම කියපු නැති නිසා මම සමාව ඉල්ලනවා මේ කියනවට. හැබැයි වාගේ නම විතර සඳහන් කරන්නේ නෑ. එයා කියපු දෙයක් තමයි මුලදී මම බෙහෙත් ගත්තා ටික කාලයක්. පස්සේ මම වීඩියෝස් බලලා මේ වගේ වීඩියෝස් බලලා ඔබතුමා වීඩියෝ එක අද බැලුවේ. බලලා මට හිතුණා ඩයට් වලින්, එක්සර්සයිස් වලින්, හෙල්ති ලයිෆ් ස්ටයිල් එකෙන් මේව හොඳ කරන්න පුළුවන්. මට ආත්ම විශ්වාසයක් මම කරා. ඇත්තටම මට දැන් ඩයබටික් නෑ. මම ලස්සනට ජීවත් වෙනවා. මම ලස්සනට ඉන්නවා. ඇත්තටම එයාගේ වීඩියෝ එක මට එවලා තිබුණා. හරිම ලස්සනයි. එයා කිසිම වයසක් වෙන්නේ හරිම තරුණට ජීවත් වෙන කෙනෙක්. ඒකම එයා කතා කරා එයාගේ ස්ටාෆ් එක ගැන. ස්ටාෆ් එක කට්ටියටත් එයා සීනි බොන එක අඩු කළ සමහරට සීනි දෙන්නෙම නෑ. ඒකම ඒගොල්ලන්ට එක්සර්සයිස් මූව්මන්ට්ස් වැඩි කරලා ඉතින් හරිම වටින ව්‍යාපාරික මහත්මයෙක්. මට හරිම සතුටු වුණා ඒ වගේ කෙනෙක් ඊට පස්සේ තුමා කිව්වා මම හම්බ වෙන්න එනවා අඩුම ගානේ පැයක් මට දෙන්නේ අත් එක්ක කතා කරන්න කියලා. මගේ වෙලාවෙන් යාට කතා කරන්න කියලා ඉතින් යා මම හම්බ වෙන්න අපේ අවිස්සල්ට එනවා කිව්වා. හරිම සතුටුයි. ඉතින් මම හිතනවා ලංකාවේ ඒ වගේ කට්ටිය තවත් ඉන්නවනම් මේ ලංකාව හරිම සුන්දර රටක් වේ. ඉතින් අපි අපේ එලයිට් ට්‍රාන්ස්ෆර්මේෂන් ඇකඩමි එකේ ප්‍රයත්නයත් තවත් ඒ වගේ කට්ටිය දිරිගන්නවන්න සහ ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට වැඩි වෙන. ඉතින් අපි වීඩියෝ එකෙන් පොඩි එහා දෙයක් ගැන කතා කරා මතක් කිරීම. දැන් බලමු එපිජෙනෙටික්ස්. ඩොක්ටර් ලූසියා වෙරෝනිකා. ඇත්තටම ඩොක්ටර් ලූසියා වෙරෝනිකා කවුද? එයා තමයි ඇත්තටම ලීඩින් ජෙනටික්ස් රිසර්චර්. ඒ වගේම ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ එයා සීනියර් ලෙක්චරර් කෙනෙක්. ඔයගොල්ලෝ හිතන්නේ මේ වගේ ඩොක්ටර්ස්ලා මේ රිසර්ච් කර මේ කරන්නේ ඇඟ තරුණ කරනවා කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. ඕගොල්ලන් කරන ව්‍යාපාරේ වාගෙන කරන ජොබ් එක අපිට මොකක් හරි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව ඉතම සතුටින් සහ ධනාත්මකව ඉතම ක්‍රියාශීලීව හරියටම ફોකස් එක හදාගන්න තමන්ගේ අවධානය හදාගන්න කරන්න පුළුවන්. ඉතින් මේ ඩොක්ටර් හැම වෙලේම බැලුවේ මේ මොකද්ද මේ එපිජෙනෙටික්ස් කියන දේ අපිට දෙන්න සහ ඒකේ රිසර්ච් දිගට එතුමිය කරලා තියෙනවා. අපි ආයේ යමු මුලට. ඒ ඩොක්ටර් කියන විදිහට එපිජෙනෙටික්ස් වලට බලපානවා පහක්. ඒ පහෙන් හතරක් තමයි මේන්ලි ඩයට්, එක්සර්සයිස්, ස්ලීප්, ස්ට්‍රෙස්. අපේ ආහාර රටාව, අපේ ව්‍යායාම, අපේ නිින්ද, අපේ ස්ට්‍රෙස් ලෙවල් එක සහ ඔයගොල්ලෝ දන්නවා අපි ස්මාර්ට් වොච් එකක් ගත්තොත් ඒක ස්ට්‍රෙස් ලෙවල් එක උත් පෙන්නනවානේ. එච්චරට ඒක ගැන අපි සැලකිලිමත් විය යුතුමයි. ඊට පස්සේ ජෙනටික්ස්. ඒක ජෙනටික්ස් අර මං කෝ වගේ බලපාන 25%යි.
එපිජෙනෙටික්ස් තමයි ඉතුරු ටික 75. අපි ආහාර ගැන ඩයට් එක ගැන කතා කරමු. මේකේ මූලිකත්වය ගන්නවා යා කියනවා වචනයක් එකකට. ඒක තමයි එපි නියුට්‍රිෂන්. යා කියන වචනේ දැන් එපිජෙනෙටික්ස් වල ඩයට් එකට ගත්තා. මුලින්ම පළවෙනි එක ඩයට් ආහාර රටාව එපි නියුට්‍රිෂන් කියන්නේ. මේ එපි නියුට්‍රිෂන් එකෙත් යා මුලටම දීලා තියෙන්නේ ප්‍රෝටීන්. මොකද ප්‍රෝටීන් අනිවාර්යයෙන් මුලින්ම මම කියන්නම් යා කියන දෙයක් යා තරය කියන දෙයක් වාගේ හැම ආහාරයකටම ප්‍රෝටීන් ග්‍රෑම් 40යි 45 අතර ගත යුතුමයි කියන. ඇත්තටම කියන්න කනගාටුයි ලංකාවේ රිසර්ච් වලින් හොයාගෙන තිනවා ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් 140ක් විතර ප්‍රෝටීන් ගන්න. ඇත්තටම හරි ප්‍රෝටීන් ප්‍රමාණය ගත යුතුමයි. ඒත් එයා කියලා තියෙනවා ප්‍රෝටීන් තමයි නම්බර් 1. අපේ මොකද මසල්ස් වලට අපේ බෝන්ස් වලට මේ හැම දෙයකටම බලපාන්නේ ප්‍රෝටීන්. ඉතින් එයා කියන ප්‍රෝටීන් අනිවාර්යෙන්ම අපේ හැම ආහාර රටාවකම හැම ආහාර වේලකටම 140ක් අඩුම සහ 45ක් තියන්න. ඕගොල්ලෝ නිකමට හිතන්න අපි ගන්න කෑම බත් එකක් පුරවලා ගන්නවානේ. අර චූටි මාළු කෑල්ලක්, එහෙම නැත්නම් චූටි මස් කෑල්ලක්, ඒක ලෝලු ටිකක්, බිත්තරයක්. තනිකර කාබ්ස් නේ වැඩිපුර තියෙන කාබෝහයිඩ්‍රේට්. කොච්චරද ප්‍රෝටීන් තියෙන්නේ? හැබැයි එයා කියන එක 145ක් තියෙන්න බෑ. අවම 40. එහෙම තියෙනවද අන්න ඒකත් හිතන්න. ප්‍රෝටීන් වලින් මොකද්ද තියෙන දේ? ඇත්තටම මස්ල්ස් වල වර්ධනය. අපේ තියෙන මස්ල්ස් වල වර්ධනය ඒක රඳා පවත්වා ගන්න එක මේ හැම දෙයකටම ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. බැරි වෙලා හරි හොඳට තේරුම් ගන්න අපේ හැම කෙනෙක්ගෙම අවුරුදු 30න් පස්සේ මස්ල් ලොස් එකක් යනවා 100කට ලං වෙන 0.0 ගානක් ගිහිල්ලා. එක්කම 40 පැන්න එක මං අනිවාර්යයෙන් 1 2 අතර තම අවුරුද්දක මසල් ලොස් එකක් යනවා. අවුරුදු 4න් පස්සේ අනිවාර්යයෙන්ම එක පැනලත් 1 2 අතර අනිවාර්යයෙන්ම අවුරුද්දකම මසල්ස් ලොස් එකක් යනවා. ඉතින් අපි අර විදිහට ප්‍රෝටීන් අඩු කරොත් කොහොමද මසල් ලොස් එක යනවා? අපි හිතනවා මේ මහතර ඉන්නවා කියලා මහතර හිටියයි කියලා මහතාක් නෙමෙයි මසල්ස් නෙමෙයි තියෙන්නේ මේ දේ. තැන්පත් වෙලා ෆැට් එක. ඒව මසල්ස් නෙමෙයි. අපි හරි මසල්ස් වලට කියනවා ලීන් මසල්ස් කියලා. ලීන් මසල්ස් කියන්නේ ෆැට් එක අඩු මසල්ස්. අපේ ස්කින් එකේ හැමේ තියෙන බිල්ඩින් බ්ලොක්ස් සම්පූර්ණ රඳා පවතින ප්‍රෝටීන් වලින්. ඒ වගේම මේ තුන හිතන්න කෙරටින් ගත්තත් ප්‍රෝටීන් එකක්. කෙරටින් වලින් තමයි ඔයාගේ හෙයා නේල්ස් ඒ කියන්නේ කොණ්ඩේ නියපොතු ඒ හැම දෙයකටම බලපාන්නේ කෙරටින් අඩු වුණොත් ඔයා කොණ්ඩෙත් යනවා නියපොතුත් යනවා. ඉතින් කෙරටින් කියන්නේ ප්‍රෝටීන් එකක්. ඊළඟට කොලජන් තමයි ඔයාගේ ස්කින් එක තද කරලා අල්ලගෙන ඉන්නේ. ස්කින් එකේ ඇදීම මේ හැම දෙයක්ම රඳලා පවතින එක එතන තියෙන ඝනත්වය හැම දෙයක්ම කොලජන් වලින්. දැන් කොලජන් කියන්නේ ප්‍රෝටීන් එකක්. ඒ වගේම එස්ටින් මේ වගේ ප්‍රෝටීන් ගණනාවක් තියෙනවා. මේකෙදි මතක් කරගත යුතු දෙයක් තමයි අපි කියනවා ඒවැය තියෙන්නේ ඇමිනෝ ඇසිඩ්ස්. ඒකම අපි කියනවා එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ්ස්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඇමිනෝ ඇසිඩ්ස් වගේක් තියෙනවා. මේ මොනවද මේවා තියෙන්නේ? හැබැයි මතක තියාගන්න ඇනිමල් ප්‍රෝටීන් වල විතරයි. ඇනිමල් ප්‍රෝටීන් කියන්නේ විතර සත්ව ආහාර වල විතරයි. ඒ අත්‍යවශ්‍ය කීපයක් තියෙනවා. ඒ අත්‍යවශ්‍ය කීපෙන් දෙකක් තුනක් මම හරියටම ඊළඟ වීඩියෝ එකෙත් දෙක කියන්නේ ගැඹුරු කතා කරනවා. හැබැයි ඒවා තියෙන්නේ ඇනිමල් ප්‍රෝටීන් වල විතරයි. ඉතින් ඇත්තටම මේ කියනවා ඇමයිනෝ ඇසිඩ්ස් කියලා ලංකාවේ ගොඩක් මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඇමයිනෝ කියන එක. ඇත්තටම පිටරට ගොඩක් කතා කරන්නේ ඇමිනෝ කියන එක. ඒකෙන් මම ඇමිනෝ කියලා කිව්වේ. ප්‍රෝටීන් බහුල ආහාර ගැන අපි ඉදිරියේදී කතා කරමු. නිකන් උදාහරණයක් දෙන්නම්. අපි ගත්තොත් චිකන් බ්‍රෙස්ට් එක ඒ වගේම විතර සුදු මදේ සැමන් මාළු වල හැම දෙයකම ඇමයිනෝ ඇසිඩ්ස් තියෙනවා. මම හිතනවා එතන නිසා ප්‍රෝටීන් අපි ගත යුතුයි. ඒ ප්‍රෝටීන් වල ඒව තියෙන එකම වෙජිටේරියන් කවුරු හරි ඉන්නවා නම් ඒක අපිට කරන්න තියෙන්නේ ටෝෆු, බ්‍රොකොලි ඒ වගේ ආහාරات තියෙන ඉදිරියේදී අපි ගැඹුරුව ඒව ගැන කතා කරනවා. ඒ වගේම කඩල, පරිප්පු, සෝයා ඒ වගේ දේවල්. ඒ වගේම රිසර්ච් වලදී අර ડોක්ටර් කියපු දෙයක් තමයි DNA කියන්නේ ඇත්තටම හાર્ඩ්වෙයාර් එක වගේ කියලා. එපිජෙනෙටික්ස් කියන්නේ සොෆ්ට්වෙයාර් එක වගේ කියලා. ආයි කියනවා DNA කියන්නේ හાર્ඩ්වෙයාර්, එපිජෙනෙටික්ස් සොෆ්ට්වෙයාර් එක වගේ කියලා තමයි එයා කියන්නේ. දැන් අපි නියුට්‍රිෂන් එහෙම නැත්නම් ආහාර ඩයට් එක ගැන කතා කරා. දෙවෙනියට තියෙන එක්සර්සයිස්. එක්සර්සයිස් වල අපි ඒකත් ඉදිරියේදී දිගට අප කිව්වේ සීරීස් එකක් හැටියට යනවායි කියන එක. හැබැයි මේකේ අද පොඩි හඳුන්වීමක් දෙන්න නිසා ඒකත් කෙටියෙන් ඕගොල්ලන්ට ගත යුතු දෙයක් මම කියන්නම්. එක්සර්සයිස් කියන දේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. උදාහරණයක් ගත්තොත් එක්සර්සයිස් වල තියෙනවා ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. ඒක අනිවාර්යයෙන් මොකද ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරේ නැත්නම් ඕගොල්ලන්ගේ බෝන් වල ඝනත්වය ඩෙන්සිටි එක අඩු වෙලා යනවා. සම මසල්ස් ලොස් එකක් යනවාම තමයි. ඒකම අපි කියනවා ස්පීඩ් ට්‍රේනින්. ඒ වගේම අපි කියන හිට් ට්‍රේනින්. කියන්නේ හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනින්. ඒ වගේම අපි කියන සෝන් 2 ට්‍රේනින්. මේ හැම දෙයක්ම එකතු වෙන්න ඕනේ. දැන් ලෝකේ තියෙනවා හයිබ්‍රිඩ් ට්‍රේනින් කියලා. හයිබ්‍රිඩ් ට්‍රේනින් කියලා දාලා තියෙන එකයි. ඒ කියන්නේ ඒගොල්ලන් හොඳට ලිෆ්ටිං කරනවා. ඒගොල්ලන් හොඳට බර උස්සනවා. සහ ඒගොල්ලන් හොඳට දුවනවා. ඒක තමයි හයිබ්‍රිඩ් ට්‍රේනින් එක. දැන් ලෝකේ ප්‍රබලම දේ දැන් යන්නේ හයිබ්‍රිඩ් ට්‍රේනින්.
ඉතින් මේ එක්සයිස් වලදී බලපාන දේ ඔයගොල්ලෝ හිතන්න අපේ මුළු ඇඟේම මේ ලේ හරහා දුවන්නේ ඔක්සිජන්. මේ ඔක්සිජන් හරියට ඇඟේ ගියේ නැත්නම් අපේ ශක්තිය නිපදවන්න බෑ. කොහොමද ශක්තිය නිපදවන්න බෑ. ඉතින් මේ ශක්තිය අපි ඔයගොල්ලන්ට මීට ඉස්සරත් අපි කියලා දීලා ඇති ඇඟ ඇතුලේ තියෙන මයිටොකොන්ඩ්‍රියා කියලා ඒ කියන්නේ පවර් හවුස් අපි කියනවා. ඒ පවර් හවුස් හැම සෙල් එකම තියෙනවා. මේ පවර් හවුස් හරියට අවදි වෙන්නේ හරියට එතනට ඔක්සිජන් ගියොත් විතරයි. ඒතර ඒක නිපදවන ශක්තියට අපි කියන්නේ ATP කියලා. ඒ ශක්තිය හැටියට. ඒකම අපි බලමු හරියටම. දැන් ගොඩක් අය අපි ගාවට එක්සර්සයිස් කරන්න එනවා. කාඩියෝ ගොඩක් එක්සර්සයිස් ටිකක් පොඩ්ඩක් එකපාරට අපි දෙන්න ටික ටික දීලා බලනකොට ෆේන්ට් එනවා, ඔළුව කැරගෙනවා කියනවා. ඒ වෙන්නේ එතකොට අපි ටග්ගල් ව්‍යායාම නවත්තනවා. ඒ කියන්නේ හරියටම ඔක්සිජන් ඔළුවට යන්නේ නැහැ. හරියට ඔක්සිජන් යන්නේ නැහැ. වැල්ස් වැහිලා තියෙනවා. ඒතර අපි හිතමු වැල්ස් වටේටම තියෙනවා මේකෙන් භාගයක් විතර වැහිලා නම් එයාට එකපාරටම කලන්තය ඇදලා වමන යන්නේ ඒ වගේ වෙනවා. ඉතින් ඒ ඔළුවට ඔක්සිජන් ගියේ නැත්නම් ඔළුවේ තියෙන අපි ගත්තොත් නියුරෝන්ස් හිපෝකැම්පස් එක මේ මොලේ හැම කොටසකටම හරියට ඔක්සිජන් යන්නේ නැහැ කියන්නේ වාගේ ෆෝකස් එක අඩු වෙනවා ඒකම වාගේ ඩෝපමින් ස්‍රාව වෙන මේ හැම දෙයකටම මේක බලපාන. ඇත්තටම තමන්ගේ මනස හරියට තියාගන්න නම් සම්පූර්ණයෙන්ම ඔළුවට හොඳට ඔක්සිජන් යා යුතුමයි. ඉතින් එදිනෙදා වැඩවලදී මේ හැම දෙයකටම තමන්ගේ මතකය මේ හැම දෙයකටම ඔක්සිජන් හරියට බ්‍රේන් එකට ගියේ නැත්නම් වැඩ ගන්න. මේකට තියෙනවා ට්‍රේනින් වර්ග කීපයක්. එකක් ඇවිල්ලා zone 2 training. zone 2 training ඇත්තටම ලෝකේ තියෙන ඉහළම සයික්ලිස්ට්ලට ඒ වගේම ඇත්ලටික් කරන අයට ස්විමර්ස්ලට ඔක්කොම දෙන දෙයක්. ඉතින් zone 2 training එක ගැන මම ඉතින් කියලා ඇටි ඒකම අපි ඉස්සරහා වීඩියෝස් වල දෙක ගැන කතා කරනවා. ඒක අනිවාර්යෙන් කළ යුතුයි සතියේ දවස් 3ක් වගේ. ඊළඟට high intensity interval training. ඔයගොල්ලෝ දන්නවා maximum heart rate එක කියන්නේ VO2 max එක කියන්නේ ඔක්සිජන් කොච්චර එකපාර ඇතුළට ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක ගැනත් අපි ඉස්සරහදී කතා කරනවා. තුන්වෙනි එක තමයි වාගේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. කියන්නේ ඔයගොල්ලෝ කොච්චරක් බරක් උස්සනවාද බරක් උස්සගෙන කොච්චර එක්සර්සයිස් කරන්න ඕනද මේවා. හැබැයි ලොකුට හිතන්න එපා. පොඩියට පටන් ගන්න. එකපාරට ජිම් එකකට ගිහිල්ලා ලොකු බරක් උස්සලා මේ එකපාරට කොන්ද කඩාගෙන එක දේවල් කරන්න යන්න එපා. හරි කෝච් කෙනෙක් හොයාගෙන ක්‍රමයෙන් වර්ධනය කරගන්න මේ හැම දෙයක්ම හරි කෝච් කෙනෙක් ගාවට ගියොත් ලාභ මේ හැම පැත්තක්ම හරියටම හදලා දෙයි. ඒක මතක තියාගන්න එක්සර්සයිස් කියන්නේ මූව්මන්ට්ස් නේ. හැඟ මූව් වෙන්න ඕනේ. කියන්නේ අපේ හියුමන් බොඩි එක මූව් වෙන්න ඕනේ. මෙතනදී අපි කියලා තියෙන සාමාන්‍යයෙන් තියෙන මතයක් තමයි ස්ටෙප්ස් කවුන්ට් එක පියවරවල් 10000ක් යන්න ඇවිදින් දවසකට අනිවාර්යෙන් කියන එක. ඒක තමයි කියන්නේ අර ඇවිද්ද පය 1000 වටික. හැබැයි ඒක කරන්න බෑනේ අපේ ජොබ් එකත් එක්ක. හොඳ ටිප් එකක් තියෙනවා. මේකත් රිසර්ච් වලින් කොප්පු කරපු දෙයක්. ස්ටෙප්ස් 10000කට වැඩිය ගානක් තමන්ට හම්බ වෙනවලු ශක්තිය හම්බ වෙනවලු කැලරි බර්න් වෙනවලු. ඒක සයන්ස් බේස් එකක්. හැම විනාඩි 45කට සැරයක්ම ස්කොට්ස් 10ක් ගන්නවා. ඉතින් අපි ඔෆිස් එකේ ඉන්නවා කියන්නේ කොහේ හරි වොෂ්රූම් එකට ගියා කොහේ හරි පැත්තට ගියා ස්කොට්ස් 10ක් ගැව්වා අනිත්තර තේරෙන්නේ නැහැ. විනාඩි 45කට සැරයක් හරියට මේගොල්ලෝ දාලා තියෙනවා. ස්ටෙප්ස් 10 10යි 15 10 අතර වගේ කවුන්ට් වෙනවලු. විනාඩි 45කට සැරයක් ස්කොට් 10ක් ගැව්වා. ඒක ටිප් එකක්. ඊළඟ ස්ලීප් නිින්ද කොච්චර බලපානවද කියන්නේ. රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා අනිවාර්යෙන් පැය 7ක් 8ක් නිදා ගත යුතු. මේගොල්ලන් කියන්නේ 8ක් කියන එක මිනිමම් මේගොල්ලෝ 7 කියනවා. ඒක ඇත්තට වයස අනුව වෙනස් වෙනවා. නිින්දේදී අත්‍යවශ්‍ය දේවල් කීපයක් වෙනවා. එකක් ඇවිල්ලා අපි අපේ හැමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනය වෙන්නේ අපි ගැඹුරු නිින්දේ ඉන්නේ. අනිත් දේ අපි හිතන්නේ නැති පැත්තක්. ඒ තමයි අපේ නියුරෝන්ස් වල තියෙන අනවශ්‍ය කෙමිකල්ස්. මොලේ නියුරෝන්ස් වල තියෙන අනවශ්‍ය කෙමිකල්ස් ඒගොල්ලන් අයින් කළා දාන. කියන ඒවා අපේ වචනෙන් කිව්වොත් ෆ්ලෂ් කරලා දානවා වගේ අයින් කරනවා. ඉතින් ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් අනවශ්‍ය රසායනික දේ බ්‍රේන් එකෙන් අයින් කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ නිින්දේදී. ඉතින් ඔයා හිතනවාද නිින්ද හරියට ගන්න නැති කෙනාගේ මේ අනවශ්‍ය රසායනික දේවල් එක්ක වුණාට පස්සේ යාට මතක හිටියේ කියලා? මතක හිටින්නේ නැහැ. හිටපුවාම මේ කියන එක මතක නැහැ. මේ කායක අපි කියනවා රිමෝට් එක තිබ්බා. එහෙම නැත්නම් මගේ වොච් එක තිබ්බා හොයාගන්න බෑ. හිටපුවාම මේ කොතන තිබුණේ කියලා කලබල වෙලා හොයනවා. මොකක් හරි පොතක් කියවුවට පස්සේ මතක හිටින්නේ නැහැ. මේ හැම දෙයක්ම වෙන්නේ අර අනවශ්‍ය රසායනික දේවල් මොලේ ඉතුරු වෙන නිසා. ඉතින් ඇත්තටම ඒවා ඉවත් කරන්නේ නිින්දේදී. ඒක හොඳට මතක තියාගන්න. ඒකයි නිින්ද මෙච්චර වැදගත් කියන්නේ. පැය දෙකක් තුනක් නිදා ගන්න හරියන්නේ නැහැ. ඒක මුළු ඇඟම ප්‍රෙපෙයාර් වෙන්නේ අපි නිදාගෙන ඉන්න. මතක තියාගන්න විශේෂම දේ අපේ යටිසිතයි ඔබිසිතයි එකට ඇරෙන්නේ 4 වෙනි පැයේදී. අපි හිතමු අපි රෑ 10 නිදාගත්තා කියලා. 11 12 1 2ේදී තමයි දෙවෙනි පැය කියන්නේ පැය දෙකට පාන්දර දෙකට තමයි අපිට අපේ යටිසිතයි උඩුසිතයි දොරවල් දෙක ඇරෙන්නේ. ඒ ඇරුණාම තමයි මේ යටිසිතේ තියෙන දේවල් උඩුසිතට ගිහිල්ලා තැන්පත් වෙන සහ උඩුසිතේ තියෙන දේවල් යට ගිහිල්ලා තැන්පත් වෙන්නේ මේ වෙලාවට. ඉතින් අපි මොනවා හරි ජීවිතේ හොඳ දේවල් දවස පුරා ගත්තා නම් මොටිවේෂන්ස් ඇව්වා නම් මේ වගේ පොත් කියවුවා නම් අපට අවශ්‍ය දේවල් ගත්තා නම් ජීවිතේට ආදේශ කරගන්න ඕන නම් 4 වෙනි පැයේ තමයි ඒ ටික යටට යන්නේ. ඕගොල්ලෝ හිතන්න
ඒ 4 වෙනි පැයේ ඉඳලා තමයි කවුන්ට් එක ගන්න. 4 වෙනි පැයේ ඉඳලා අපි හිතමු එයා 4 වෙනි පැය කියන්නේ පාන්දර 2 කියලා. ඒතර 3 4 5 6 තව පැය අඩුම ගානේ පැය 4ක් කියන්නේ ඒකයි. ඉතුරු පැය 4 පැය 8ක් කියන්නේ පළවෙනි පැය 4 නින්දට යනවා, ගැඹුරු නින්ද එනවා පළවෙනි පැය 4 මැදදී. ඊට පස්සේ එතනින් එහාට උඩුසිත යටිසිත ඇරෙනවා. එතන ඉඳලා කවුන්ට් එකක් කරනවා තව පැය 4ක්. ඒ කියන්නේ ඒගොල්ලන් කියන රිසර්ච් වලින් පැය 8ක් අනිවාර්යයි කියන කවම පැය 7යි. ඊළඟට ස්ට්‍රෙස් නැත්නම් ආතතිය. ආතතිය තියෙන්නේ කොහොමද කියනවා. හොඳට බලන්න මෙහෙම මගේ ලොකු ටීම් එකක් තියෙනවා. අපි එක්සර්සයිස් කරන මොටිවේෂන් ටීම් එක. ඒතර එක අය මගෙන් එක වෙලාවට කෝල් කරලා ඇඩ්වයිස් කරනවා. මට එක ළමෙක් දවසක් කතා කරලා අහපු දෙයක් තමයි සර් මගේ බොයිෆ්‍රෙන්ඩ් හැම වෙලේම කෑග් ගහනවා, කුණුහරුප කියනවා, මට දැන් එපා වෙලා තියෙන්නේ මේ ජීවිතේ කියලා. ඒතර මං ඇහුවා ඇත්තටම ඇයි එහෙම කරන්නේ? වා ලස්සන නැද්ද? වා කැතද? ඊට පස්සේ කියනවා නෑ මම ඉස්සර ලස්සනයි දැන් නිකන් කැත වෙලා සර්. මම දැන් මගේ මූණ එහෙමත් එච්චර අඳුරු පාටක් තියෙන්නේ කිසිම ලෝ එකක් නෑ කියන්නේ. මම දුන්නේ අවවාද තමයි දරුවෝ වා බැඳලා නැත්තම් වහාම යාගෙන් අයින් වෙන්න. මොකද වාගේ ජීවිතේම අඳුරු වෙනවා. මං කෙලින්ම කිව්වා. අයින් වෙලා වා ඕක දුක් විඳි ඕනනම් අවුරුද්දක් එතනින් එහාට වා අමතක වෙනවා. ඊට පස්සේ ඒ ඇත්තටම ඒ ළමයා පස්සේ මට වැඩි කල් ගියේ නෑ. මාස 7කින් විතර මම ආයෙ කතා කරා. කතා කරලා සර් මම එදා කතා කරේ සර් දුන්නේ ඇඩ්වයිස් එක මම එයා කොහොම හරි අයින් කරා. මට දැන් ඇත්තටම හොඳ පෙම්වතෙක් හම්බ වුණා. හොඳ පෙම්වතෙක් හම්බ වුණා. හරිම හොඳයි. එයා මගේ දියුණුව ගැන හැම වෙලේම කතා කරනවා. මගේ ඉදිරිය ගැන හැම වෙලේම කතා කරනවා. ඇත්තටම සර් මෙන්න මගේ එදා ෆොටෝ එක මෙන්න දැන් අද ෆොටෝ එක. බැලුවාම හරිම ලස්සනයි ළමයි. එදාට වැඩිය ලොකු ග්ලෝ එකක් තියෙනවා. එදාට වැඩිය හොඳ හිනාවක් මුණේ තියෙනවා. එදාට වැඩිය ප්‍රබෝධමාවයක් තියෙනවා. බලන්න වෙනස් වෙලා තියෙනවා. මූණ වෙනස් වෙලා තියෙන විදිය කොච්චරද? ඒක මං එයාට කතා කරලා හැව්වා දරුවෝ වාගේ මූණ විතර වෙනස් වුණේ නෑ සර් මගේ ඇඟත් වෙනස් වුණා. ඒ කාලේ ඇත්තට මගේ බඩවල් එන්න ගත්ත පස්සේ මං ගැන හිතුවා. අන්න ඒක තමයි වැදගත්. මට අමතක වෙච්ච එක දෙයක් දැන් කියන්න. මේ දේ කරන්න. මේකත් ඇවිල්ලා අර ડોක්ටර් කියන එකක් තමයි. එයා කියනවා වා උදේට කණ්ණාඩි ඉස්සරහට ගිහලා බ්‍රෂ් කරන වෙලාවට වාගේ නම කියලා කියන්න I love you කියලා. ඒ කියන්නේ මේ අපිටම ශිරෝමි නම් වා කියන්නේ ශිරෝමි I love you. එහෙම නැත්නම් අපිට තව නම ශෙරෝන් නම් ශෙරෝන් I love you කියන තමන්ගේ නම කියලා කියන්නේ. පිරිමි කෙනෙක් නම් අපි හිතමු පිරිමි ආනන්ද නම් ආනන්ද I love you. ඒ කියන්නේ එයා එයාටම තමන්ට ආදරය කරනවා කියන එක කටින් කියන්නේ. එතනින් පටන් ගන්න මේක කියන එක. මොකද තමන්ට ආදරය කරන self love එක තමයි වැදගත්. මේක selfish නෙමෙයි self love. අනිත් දේ තමයි stress එක. cortisol කියන්නේ stress hormone එකක්. එතකොට අපි බලන්න සමහර ඔෆිස් වල හෙන හයියෙන් කෑ ගහනවා. සමහර බොස්ලා ඉන්නවා, සමහර ලොකු කට්ටිය ඉන්නවා හයියෙන් තමන්ගේ ස්ටාෆ් එකට බැනලා කෑ ගහපු ගමන් ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ස්ට්‍රෙස් ලෙවල් එකේ. හිතා ගන්න බැරිද ස්ට්‍රෙස් ලෙවල් එක. ඕගොල්ලෝ හිතන්න කෝටිසෝල් උඩට ගියොත් කෝටිසෝල් තනියෙන් යන්නේ නැහැ. කෝටිසෝල් එක්කව කරන ඉන්සුලින් එකත් තරම්ම තමයි යන්නේ. ඉතින් කෝටිසෝල් උඩට ගියොත් ඉහළටම ගියොත් ආයේ ඒක පල්ලෙහාට එන්න රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා පැය 3ක් යනවා. අවම 3යි 3මාරයි. අපි අවම 3 කියමු. එතකොට කෝටිසෝල් උඩට ගියා, ඉන්සුලින් පැරලල්ව ගියා, මේක පල්ලෙහාට එන්න ආයෙ යනවා පැය 3ක් 3මාරයි. එතකොට ආ හිතනවාද ඉන්සුලින් ලෙවල් එක හයි වෙලා තියෙද්දි ඒක පල්ලෙහාට එන්න පැය 3ක් විතර යනවා නම් ආයෙ පැය 2 තුنين ආයෙ තරහ ගියොත් දවස් තිස්සේම කෝටිසෝල් උඩ ඉන්සුලින් උඩ එතකොට මෙයාගේ ඇඟක් හදන්න පුළුවන් වෙයි. කීයටද බෑ. එතනින් තමයි වා කැත වෙන්නේ. එතනින් තමයි වාගේ ෆැට් එක වැඩි වෙන්නේ. එතනින් තමයි වා තෙල් පාට මූණ වල ලැබිලා මූණ අඳුරු වෙලා යන්නේ. ඉතින් අඳුරු භාවයක් ගන්න. ඉතින් ස්ට්‍රෙස් එක ගොඩක් බලපානවා. විශේෂයෙන් වාගේ ළඟම ඉන්න කට්ටිය වැඩ කරන ඔෆිස් එක, වැඩ කරන එන්වයරන්මන්ට් එක, වාගේ කම්පැනි එක, වාගේ බිස්නස් එක මෙතනදි සතුටෙන් hina වෙලා ඉන්න. hina වෙලා ඉන්න කට්ටිය Tamanට ආදරය කරනවා වගේ අනිත් අයට ආදරය කරනවා. ඒ ආදරය ලබනකොට ඔයාගේ නිින්දට අවශ්‍ය හෝමෝන්, සතුට අවශ්‍ය හෝමෝන් උදාහරණයක් ගත්තාම සෙරොටොනින්, ඩොපමින්, ඔක්සිටොසින් මේ හැම දෙයක්ම වැඩි වෙනවා. මේ වැඩි වෙනකොට අනිවාර්යයෙන් ඔයාගේ මූණේ ග්ලෝ එක වැඩි වෙනවා. ඉතින් ඒකයි කියන්නේ හැම වෙලේම ඔයාත් කරුණාව, දයාව දක්වන්න. ඔයාත් ආදරය දක්වන්න. ඔයා හැම කෙනෙකුටම ආදරය කරන්න පටන් ගන්න. හැම සතෙකුටම ඒ වගේ හැම මිනිස්සෙකුටම ආදරණීයව කතා කරන්න. එතකොට වාගේ සිතුවිලිත් ඉහළට යනවා. වාගේ සිතුවිලි ඉහළට යනවා කියන්නේ වාගේ ඕරා එක උඩට යනවා. නිකම්ම පෙනුම වැඩි වෙනවා. වා 100ක් ඉස්සරහට හිටියත් වාව කැපිලා පේනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි මුලින්ම කතා කරේ 5ක් තියෙනවා. පළවෙනි දේ අපි වෙනස් වෙනවා නම් පළවෙනි දේ ඩයට්, ඒ කියන්නේ අපි ගන්න ආහාර, ඒ කියන්නේ නියුට්‍රිෂන්. දෙවෙනි එක එක්සර්සයිස්, ඒ කියන්නේ අපේ මූව්මන්ට්ස්. තුන්වෙනි එක ස්ලීප්, අපි කොහොමද නිදාගන්නේ, නිින්ද කොහොමද කරන්නේ. හතරවෙනි එක අපේ ස්ට්‍රෙස් ලෙවල් එක. පහ ජෙනටික්ස් සහ ජෙනටික්ස් උත් අපි ආයි කැඩෝ උඩ අතට ජෙනටික්ස් කියන්නේ. අපේ විදිහට වීඩියෝ එකේදී අපි පළවෙනි 5ක් කරා. 5න්
තුනක් කව කරනවා අපි ඩීප්ලි කව කරනවා ඩීප්ලි කව කරන එක තමයි පළවෙනි එක අපේ ඩයට් එක කොහොමද ගත යුත්තේ දෙවෙනි එක අපි කොහොමද එක්සර්සයිස් කර යුත්තේ සම් මූවමන්ට්ස් තුන්වෙනි එක ස්ලීප් මේ තුන ගැන අපි හරියට කොහොමද නිදාගන්නේ කොහොමද කෑම ගන්න සහ ව්‍යායාම මොනවද අවශ්‍ය කියන දේ මොකද සාමාන්‍ය ජීවිතේ මම කියන්නේ ස්පෝර්ට්ස් ජීවිතේට නෙමෙයි සාමාන්‍ය ජීවිතේ මේ තුන ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා ඊටු ටික මේක මම සීරීස් එකකින් යන්නේ කියන එක අපි හැමෝටම වෙනස් වෙන්න පුළුවන් අපි හැමෝටම වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේක තේරුම් ගන්න මේ ඇවිල්ලා ලයිෆ් ස්ටයිල් එක මේකේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා මේකේ එන්ඩ් එකක් නෑ එන්ඩ් එක අවසානයක් නෑ දවසින් දවස අපි දියුණු වෙනවා දවසින් දවස අපි දියුණු වෙනවා කියන්නේ අපි ලස්සනට ඉන්න ඕනේ උස යටියට බර තියෙන්න ඕනේ අපේ ඇඟ තරුණ වෙන්න ඕනේ කියන්නේ බයොලොජිකල් ඒජ් එක රියල් ඒජ් එකට වැඩිය අඩු විය යුතුමයි අන්න ඒකයි කියන්නේ තරුණ භාවය කියන්නේ වැරදිට ගන්න එපා තරුණ භාවය කියන්නේ මොකක්ද කියලා මූණේ ලස්සන විතරක් නෙමෙයි බයොලොජිකල් ඒජ් එක වෙනස් ඒකම ජෙනටික්ස් ආපු විදිය නෙමෙයි එපිජෙනටික්ස් පැත්ත තමයි වැදගත් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම හිතනවා ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියන එක මේක වැදගත් කීප සැරයක් මේක උඩට බලලා අවශ්‍ය දේවල් ලියා ගන්න පොතක් අරගෙන අපිත් එක්ක ඉන්න මේ සීරීස් එක අපි 3කින් හෝ 4කින් ඉවර කරනවා. හතරක් හෝ පහක් නෑ උඩරින් පහක් නෑ. වගේ මුළු ජීවිතේ වෙනස්. ඉතින් මේ ඇන්ටි ඒජින් ඒ කියන්නේ ඒජ් එක රිවර්ස් බයොලොජිකල් ඒජ් එකට යන්නේ කොහොමද කියන වීඩියෝ සීරීස් එකේ 3වෙනි වීඩියෝ එක ලබන ඉරිදා ඔයගලන්ට ගෙනෙනවා. ඉතින් සතුටින් ඉන්න, hina වෙලා ඉන්න, ශක්තිමත් වෙන්න, ධනාත්මකව ඉන්න. ලබන ඉරිදාත් ඒ වීඩියෝ එකෙන් හම් වෙනතුරු ඔබට ජය.